රැකව කැස්බෑ ගම්මානය. ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අදාළව පවතින රැකව කියලා කියන්නේ සාමාන්‍ය ප්‍රමාණයේ දීවර ගම්මානයක් වන අතර එය ලංකාවේ කැස්බෑවන් සිටින නිවහන් අතරින්ද එකක් වනවා. රැකව වෙත පැමිණෙන සංචාරකයින්ට අවුරුද්ද පුරාවටම බිත්තර දැමීම සඳහා රැකව මුහුදු වෙරළට පැමිණෙන කැස්බෑවන්ව දැක ගැනීමටත් අවස්ථාව හිමි වෙනවා. ලෝකයේ ඉන්න කැස්බෑවන් විශේෂ 7 දෙනෙකු වන ඔලිව් රෙඩ්ලි, ග්‍රීන් ටර්ටල්, ලෙදර්බැක්, හෝක්ස්බිල්, ලොගර්හෙඩ්ස් යන කැස්බෑවන් ශ්‍රී ලංකාවේ වෙරළබඩ මුහුදු ප්‍රදේශයන් ආශ්‍රිතව දැක ගන්න හැකියාව තිබෙනවා. රැකව වෙරළ තීරයෙහි දිගු පැලීම්, සිහින් රත්රන් පාට වැලි, ස්පටික සහිත මැටිපස් සහ පිරිසිදු වූ සාමකාමී වායුගෝලයක් සහිතයි. ජෛව විවිධත්වයෙන් පිරුණු මේ රැකව කලපුව සහිත මුහුදු ප්‍රදේශය කුරුල්ලන් නැරඹීමට සහ බෝට්ටු සවාරි සඳහාද සංචාරකයින්ට අවස්ථාව සපයනවා. ඒ වගේම මේ වෙත පැමිණෙන සංචාරකයින්ට රැකව ගම්මානයේ සංස්කෘතිය, ඔවුන්ගේ හැසිරීම් රටාව, ඔවුන්ට අනන්‍ය දේවල් ගවේෂණය කරන්නත් අවස්ථාව ලැබෙනවා. දීප්තිමත් හිරුවෙලියෙන් බැබලෙන සූර්යයා සවස් කාලයේදී බැසයාම කියලා කියන්නේ කැස්බෑවන්ගේ ලෝකය වෙරළ තීරයට දිස්වන අවස්ථාවයි. ඒ නිසා සවස් යාමයේදී රැකව වෙරළ තීරයට පැමිණෙන සංචාරකයින්ට බිත්තර දැමීමට පැමිණෙන කැස්බෑවන් දැක බලා ගැනීමටත් අවස්ථාව ලැබෙනවා. කැස්බෑවන් නිරීක්ෂණයට පැමිණෙන පෙර රැකව කලපුව ආශ්‍රිතව පවතිනා වූ කැස්බෑවන් සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය මගින් ඔවුන් නිරීක්ෂණය කිරීමේදී පිළිපැදිය යුතු උපදෙස් හා දැනුවත් කිරීම්ද සිද්ධ කරන ලබනවා. සාමාන්‍යයෙන් සියලු ගැහැණු කැස්බෑ සතුන් නැවත වෙරළ තීරයට පැමිණෙන්නේ බිත්තර දැමීම සඳහා වෙරළේ සුදුසු වාසස්ථානයක් සෑදීමටයි. නමුත් පිරිමි කැස්බෑ සතුන් නම් නැවත වෙරළ භූමිය ස්පර්ශ කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. සෑම අවුරුදු 3කට හෝ 4කට සැරයක් හැම ගැහැණු කැස්බෑ සතෙක්ම වාසස්ථාන 4ක් හෝ 5ක් සාදනවා. මොවුන්ගේ හැම වාසස්ථානයකම බිත්තර 80 ඉඳන් 150ක් දක්වා අඩංගු වෙනවා. මෙම බිත්තර පැටවුන් බිහිවීමට මාස 2ක පමණ කාලයක් ගත කරන අතර එය උෂ්ණත්වය මත රඳා පවතිනවා. මෙම උෂ්ණත්වය මත බිහිවන කැස්බෑ පැටවා ගැහැණු සතෙක්ද පිරිමි සතෙක්ද යන්න තීරණය වෙනවා. ඒ සඳහා දින කීපයක් ගත වන අතර ඒ සිදුවන්නේ රාත්‍රී කාලයේදී. බිත්තරවලින් එළියට පැමිණෙන කැස්බෑ පැටවුන් අතරින් ශක්තිමත් කැස්බෑ පැටවුන් වෙරළ තීරය දිගේ මුහුද වෙත ළඟා වෙන අතර සමහර කැස්බෑ පැටවුන්ට වෙරළේ පවතින ශාක මුල් සහ වැලි නිසා එය තරමක් සංකීර්ණ වෙනවා. රාත්‍රී කාලයේදී බිත්තරවලින් පැටවුන් එළියට පැමිණි පසු වෙරළ තීරය ආශ්‍රිතව බිත්තර කටු දැක ගැනීමට පුළුවන්. මෙහිදී අනෙක් සතුන්ගෙන් කැස්බෑවන් බිත්තර දැමූ පසු වාසස්ථාන ආරක්ෂා කිරීමට ඊට ඉහළින් දැලක් දමන අතර බිත්තරවලින් පැටවුන් එළියට පැමිණි පසු ඔවුන් දින කීපයක් යනතෙක් නිරුපද්‍රිතව ආරක්ෂා වූයේ නම් ඔවුන්ගේ කටු සවිමත් වූ පසු නැවතත් ඔවුන් වාසස්ථාන වෙතින් මුහුද වෙත පියමන් කර අතර නැවතත් අවුරුදු 25ක් පමණ වයස ගත වූ පසු මෙම කැස්බෑ පැටවුන් වැඩිවියට පැමිණ ඔවුන්ගේ බිත්තර දැමීම සඳහා මෙම වෙරළ තීරයටම පැමිණෙනවා.
කැස්බෑවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පවතින කැස්බෑවන් සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘති මගින් කැස්බෑවන් සංරක්ෂණයට සම්බන්ධ වන තාක්ෂණික උපදෙස් සහ දැනුවත් කිරීම්ද ගම්වාසීන් වෙත ලබාදීම සිදුවනවා. රැකව කලපුව කියලා කියන්නේ සංචාරය කරන්නට පමණක් නොව පාරිසරික වශයෙන්ද වැදගත් වන බොහෝමයක් සතුන්ට වාසස්ථාන සපයන වටිනාකමින් වැඩි සුන්දර පාරිසරික ඒකකයක්.